අපි ඇවිල්ලා ඉන්නේ මාතර මහනගර සභාවට එළියකන්ද උතුර අපේ ග්‍රාම සේවක කොට්ටාශයෙන් එකතු කරගත් භාණ්ඩ මේ අවස්ථාවේ මාතර මහනගර සභාවට බාර දීලා දැන් ඒම අන්ලෝඩ් කරන ගමන් ඉන්නේ මේකට පුරෝගාමීව කටයුතු කරපු සියලු මහත්මීන් මෙතන ඉන්නවා ටික දෙනෙක් තව ගොඩක් කට්ටිය සම්බන්ධ වුණා අපේ නගරාධිපතිතුමා මේ ඉන්නේ ආර්දාස පතිරණ සර් ඉන්නවා සර් කියන්න වචනයක් ඔහොම කියන්න අයිවන් ලක්වාසී සියලුම සහෝදරවරුනි අපිට ඇත්ත වශයෙන්ම අපේ රටේ අනාථ වෙච්ච එහෙම නැත්නම් తాවකාලික අවතැන්වන් ජනතාව වෙනුවෙන් අපිට කරන්න පුළුවන් සහයෝගය අපි ලබා දෙනවා විශේෂයෙන් මාතර මැද්දවත්ත එළියකන්ද උතුර ග්‍රාම සේවක කොට්ටාසේ අපේ සහෝදරවරු එකතු වෙලා එකතු කරගත්තු වියලි ආහාර ද්‍රව්‍ය තොගයක් අපි අද මාතර නගර සභාවේ අපේ නගරාධිපතිතුමාට බාර දෙනවා ඒ වගේම අපි මේ වෙලාවේ ඉතින් අපිට සහයෝගය දීපු සියලුම දෙනාට අපි ස්තුතිවන්ත වෙනවා දකුණේ මිනිස්සු කොහොමත් අනුන්ගේ දුක හොඳ තේරුම් ගත්ත අය නිසා අපි නිරන්තරයෙන් මේ කටයුත්ත තුල යෙදෙනවා. ඉතින් ඒ නිසා අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම අපි කරනවා කියන එක මේ අවස්ථාවේ කරනවා. ඒ වගේ මේ අවස්ථාවේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා මාතර ගරු නගරාධිපතිතුමා. අපිට වචනයක් කියන්න. අපි ඉතාම ගෞරවයෙන් මේ ලබා දීපු ආධාරිතකේ පිළිගන්න මාතර මහනගර සභාව වෙනුවෙන් අපි දැනටමත් මේ බාරගත්ත විශාල වඩුවකයක් වදුරට ගෙනිහිල්ලා බාර දීලා ඒ වගේම අපේ කණ්ඩායම නගර සභාවේ 50කට අධික කණ්ඩායමක් මන්ත්‍රීවරුත් එක්ක නියෝජ්‍ය නගරාධිපතිතුමත් මේ වෙලාවේ ආනත කටයුතු ඒ කියන්නේ පාරවල් සුද්ධ කරන ඒවා, ගෙවල් සුද්ධ කරන ඒවා සුද්ධ කරනවා. දැන් අපි ඒ දවස් පහයි වෙනකොට තව කණ්ඩායමක් මේ එකතු වෙච්ච ආධාරවත් අරගෙන නැවත යන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නගරාධිපතිතුමනි දැන් දින දෙක තුනක් තිස්සේ එකතු කරපුවා වගේම තවදුරටත් මේ හොඳින් එකතු කිරීම කරනව නේද? ජනතාව හොඳට හෙට දවස් වෙනකන් ගන්නවා. හරි ගොඩක් ස්තුතියි ඔබතුමාට.